හාමිනේ මං කුඹුර පැත්තට ගිහිල්ලා එන්නම්කෝ. හාමිනේ එනවද කුඹුර පැත්තට යන්න? ඈ යකෝ හාමිනේගේ සද්දයක් නෑනේ. මෙවුන් දෙකේ කන් ඇහෙනවා අඩුද කොහෙද? කුඹුරට ගිහිල්ලා එන ගමන් වෙදරාලත් හම්බෙලා මේ ගැන කියලා එන්න ඕනේ. වෙතරාලේ 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 මේ සියාතු ගමරාල මොකෝ මේ හදිසියේම වෙතරාලේ අපේ හාමිනේගේ කන් දෙක ඇහෙනවා අඩුයි නොවැ. මම මේ ආවේ බෙහෙතක්වත් කරන්ට වෙයිද කියලා අහගෙන යන්න. ගමරාලේ අපිට එහෙම ආවට ගියාට බෙහෙත් කරන්ට බෑ. අපි හරියටම දැනගන්න ඕනේ එවුන් දෙකේ කන් ඇහෙන්නේ නැද්ද කියලා. මෙහෙම කරමුක ගමරාලේ. ගමරාල හරියටම බලාගෙන එන්න හාමිනේගේ කන් දෙක ඇහෙන්නේ නැද්ද කියලා. මම කොහොමද ඒක හරියටම බලාගන්නේ වෙතරාලේ? ඕක පොඩි දෙයක් ගමරාලේ. මෙන්න මෙහෙම කරන්ටකෝ. ගමරාල ගිහිල්ලා හාමිනේගෙන් හිමීට අහන්ට අද දවල්ට ඔයපු වෑංජන මොනවද කියලා. උත්තර දුන්න නැත්තම් ටිකක් හයියෙන් අහන්ට. ඒ උත්තර දුන්න නැත්තම් තව හයියෙන් අහන්ට. එහෙම අහලත් උත්තර දුන්න නැත්තම් ගම හාමිනේගේ කන් දෙක ඇහෙන්නේ නෑ. ඒක සුළු දෙයක් නෙවෙතරාලේ. මං බලන් එන්නම්. හාමිනේ අද මොනවද දවල්ට උයපු වෑංජන? සද්දයක් නෑ. හාමිනේ අද මොනවද දවල්ට උයපු වෑංජන? ඒ ඇහෙන්නෙත් නෑ වගේ. වෙතරාල කිව්වා වගේ තව හයියෙන් අහන්න ඕනේ. හාමිනේ අද මොනවද දවල්ට උයපු වෑංජන? මොකද මිනිස්සයෝ මේ බෙරිහන් දෙන්නේ? අනේ අම්මපා ඔහෙට කන් ඇහෙන්නේ නැද්ද? මං දැන් කී වතාවක් කීවද පොළොස් සැඹුල් උයලා තියෙන්නේ කියලා? මොකක් කිව්වා? මේ මිනිස්සයෝ පොළොස් සැඹුල් උයලා තියෙන්නේ. ඔහේ වෙදරාල හම්බ වෙලා කන් දෙකට බෙහෙතක් හේතක් කරගත්තනම් තමයි හොඳ. බත් ටික කාලා ලෑස්ති වෙනවකෝ. වෙදරාල හම්බ වෙන්න යන්න. බෙරිහන් දීලා මගේ කටත් රිදෙනවා. එතකොට යකෝ මගේද මේ කන් ඇහෙන්නේ නැත්තේ? ඔන්න ඔය නිසා තමයි ගමරාලේ කියන්නේ යමක් තීරණය කරන්නට කලින් ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනේ කියලා.